ඔන්න ඉතින් අපි ආවා දැන් සඳගල තැන්න මුදුනට. මෙයාට කතා කරන්න බැරි මහන්සි හිරුනේ ඔය. පහලටත් වඩා ගොඩාක් ලස්සනයි. ඉතින් පන්සලත් අන්න ඔයාට වඩා හොඳට පේනවා දැන්. කම්පියුටර් කාඩ්ලා ගොඩක් වෙලා ඉන්න එපා කියන්නේ ඔන්න ඔය නිසා ඉඳගෙන. හිටියාම අමාරුයි. මාත් වෙනවා. මාත් වෙනවා. අමාරුයි. ආයිබෝන් කියන කට්ටියටම ඉතින් අද ඕගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ විශේෂ ස්ථානයක ඉඳලා. හැබැයි ඉතින් මේ ස්ථානයේ අපි ජීවත් වෙන ප්‍රදේශයට ගොඩක් ඈතින් තියෙන තැනක් නන් නෙවෙයි. ඉතින් මේක තියෙන්නේ සීතාවක එහෙම නැත්නම් මාණියංගම. මාණියංගම ලස්සනමනේ. ලස්සනම පන්සලට. එතකොට මේකේ නම ගත්තොත් එහෙම මොකද්ද නම? වෙහෙරකඩගල. වෙහෙරකඩගල තමයි මේ පන්සලේ නම. ඉතින් ඒකම හිතේ නම හැදලා තියෙන්නේ වෙහෙරකඩු ගල විහාරය කඩලා දාපු කඩපු ගල කියන අදහසින් තමයි නම වෙilla තියෙන්නේ. ඉතින් මේක මේ ගොඩක්ම වැදගත් වෙන්නේ මේකේ තියෙන ලස්සන නිසා වෙන හරියද? ඒ කියන්නේ මේක පිහිල්ලා තියෙන තැනත් එක්ක මාරම ලස්සනයි. අපිට ගොඩාක් ඈත ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයගලන්ට අපේ පිටිපස්සෙනුත් බලා ගන්න පුළුවන් වෙයි. ලස්සනට කඳු පන්තියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ සීතාවක අයිකනික්ම දේ වෙනදා සීතාවක කිව්ව මතක් වෙන දේ. ඉතින් අපි පෙන්න ඕනේ හැල්ලි වෙරලා මේ විදියට ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් යකහටුවාව කන්ද. ඉතින් මෙතෙන්ටත් අපි එතෙන්ට ගියා නේ. ගියා. එතෙන්ට මුදුනට ගිහිල්ලා තියෙනවා. ඔව් හොඳට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ කොබෝතුරා ගල්. හරිද? එතකොට ඒවත් ලස්සනයි. ගොඩක් ඈතටම පේන්නේ ওই දෙක තමයි. ලස්සනයි තමයි කොබෝතුරා ගල් නම්. ඔව්. දැන් අයිර බහැගෙන ටයිම් එකේ ඉඳන් ගොඩක් ලස්සනයි. ඉතින් මිට කල්නුත් අපි මෙතෙන්ට ආවා. ඇවිල්ලා වීඩියෝ එකක් කරලා තිනවා. අපි කිව්වට ඇත්තට මම විතරයි. ඔව් මම දාලානේ ආවේ. ඔව් මම තනියෙන් මෙතෙන්ට ආවේ. ඇවිල්ලි වෙරලා වීඩියෝ එකක් කරා. හැබැයි ඉතින් එදා මම දවල් වරුවක ආවේ. දවල් ආවම ටිකක් අමාරුයි. අවුව වැඩි. ඉතින් මෙතෙන්ට එනවා නම් ඕගොල්ලන්ට එන්න හොඳ වෙලාව හවස. නැත්තම් උදේම එන්න ඕනේ. හවසන එක වඩාත් හොඳයි. දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ හවස් වරුවේ. අද පොයේ දවසේ නිදහසේ අපි ආව මෙතෙන්ට. ඉතින් මේක තම ඉදි කරමින් තියෙන පන්සලක්. දැන් මෙතන ගත්තොත් එහෙම අපිට මේ චෛත්‍ය බලා ගන්න පුළුවන් වෙනවා. තාම චෛත්‍යෙත් වැඩ අවසන් කරලා නැහැ. භාගයට තමයි තියෙන්නේ. තාම විවෘත කරලා නැහැ. පහළ තාම වැඩ කටයුතු සිද්ධ කරනවා. මම හිතන්නේ විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයේ ඇතිව තව ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ම හිටියා. ඉතින් ස්වාමීන් වහන්සේලා නේද? එම් හිටියා. අපිට මාණියංගම ගම්මානෙම බලා ගන්න පුළුවන් වෙනවා. පහළින්. මාණියංගම පන්සලක් තියෙනවා. ඔව් මාණියංගම රජමහා විහාරය තියෙනවා. දැන් ඒකත් මාරම දෙයක් මේ. ඒ පැත්තයි මේ පැත්තයි ගත්තට පස්සේ දැන් ඒ පැත්තේ කෙළවරේ තියෙන්නේ මාණියංගම පන්සල මාණියංගම රජමහා විහාරය. මේ පැත්තෙන් තියෙන්නේ එතකොට වෙහෙරකඩගල රජමහා විහාරය. ඒ හරියටම ඒ කියන්නේ එක ළඟ ෆේස් ටු ෆේස් තියෙනවා. හරියද? අපි බැලුවොත් එimhe කෙලින්ම අපිට පේන්නේ මාණියංගම. දැන් ඔයගලන්ට පේන එකක් නැහැ ටිකක් දුරින් තියෙන ඉඳලා කැමරාවට එහෙම අහුවේද කියලා කියන්න බෑ. ඔය ඈතින් පේන සුදු පාටට ඒ හරිය මම දාලා තියෙන පොඩි ඊතලයක් ඔයාලට බලා ගන්න පුළුවන් නේ. සීතාවක આવොත් කවුරු හරි කෙනෙක් ওই ස්ථාන දෙකටම යන්න අනිවාර්යයෙන්ම බලන්න තියෙන වැදගත්ම ස්ථානෙ හින්දා. පන්සලට ආවට පස්සේ පන්සලත් එක්කම තියෙන තවත් මේ ලස්සනම තැනක් තියෙනවා. එතෙන්ට කියන්නේ සඳගල තැන්න කියලා. මේ පන්සලේ තියෙන සඳගල තැන්නේ. ඒක වෙනම ලස්සනක් තියෙන නමක්. වලට දැන් මෙතන පෙන්වන්නම් බෝඩ් එක මේ ගහලා තියෙනවා. මං ගිය පාරේදී නම් මේව තිබුණේ නැහැ මොකද. මේ සඳගල තැන්නත් එක්ක තියෙනවා ලස්සන මේ කතාවක්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ සීතාවක රාජධානියත් එක්ක සම්බන්ධ කතාවක්. සීතාවක රාජසිංහ රජතුමා ඉන්න කාලේ අපි දන්නා මේ සීතාවක රාජධානියනේ. එයා ඔය සාමාන්‍යයෙන් විවේකීව ගත කරන්න ඕන වුණාම පොඩ මානසික නිදහසක් ගන්න ඕන වුණාම මෙතෙන්ට ආව කියලා කියනවා රැට. සඳ ඔව් සඳ පායන වෙලාවට ඒ කියන්නේ හඳ පායන වෙලාවට ඇවිල්ලා ටිකක් අර හඳ දිහේ බලාගෙන ඉඳලා නිදහසේ එහෙම යන්න ආව කියලා කියනවා. ඒ නිසා ඒ අදහසින් තමයි මේකට මේ සඳගල තැන්න කියන නම අවිල්ලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඒ මුදුනේ තියෙන ලස්සනට තේනවත් පේනවත් ඇතිනේ මොකද අංශක 360ක් පේනවා. ඒ කියන්නේ අර කවර් වෙන්නේ නැතුව අහස. ඒක ලස්සනයිනේ. එහෙම කියනවා. ඉතින් ඒක ජනප්‍රවාදයක්. ඉතිහාස පොත්වල මොකද සඳහන්ලා නැහැ. සමහර වෙන්නත් ඇතිනේ. මොකද සීතාවක රාජධානි රජමාලිගාව ඉඳලා මෙතෙන්ට පොඩි දුරක් නැහැ. පොඩි දුරක් තියෙන ලොකු දුරක් නැහැ. ලොකු දුරක් නැහැ. උපරිම ඕනනම් කිලෝමීටර් දෙකක්වත් නැති තරම්. ඒ හින්දා එන්න පුළුවන්. ඉතින් සඳගල තැනට යන්න දැන් නම් පඩි පෙලක් හදලා තියෙනවා නේද? ඔව්. එයාගේ පඩි පෙලක් තියෙනවා. රබර් ලත්තක් තියෙනවා. තාම පැල ගස් තියෙනවා. ඔව් ලේසි නෑ මේ. ඔන්නෝම තියෙන පඩි පෙල.
තාමත් අපි මේ උඩට නගිනවා. ටිකක් යන්න තියෙනවා. සඳගල තැන්නනේ. ඔව්. ගල මුදුනේම තමයි. තැන්න කියන ගල මුදුරනේ. ගාලට නගිනකන් තැන්න නැහැ. තාම අපි යනකම්. ඔව්. හරි අපි ආවා මේ සඳකලට. සඳකල තැන්නට. මට කතා කරන්න බෑ. හති. ඔයා කතා කරන්න. ඔන්න ඉතින් අපි ආවා දැන් සඳකල තැන්න මුදුනට. මෙයාට කතා කරන්න බෑ මහන්සි හිරනේ ඔය. පහලටත් වඩා ගොඩාක් ලස්සනයි. ඉතින් පන්සලත් අන්න ඔයාට වඩා හොඳට පේනවා දැන්. කම්පියුටර් ගාඩලා ගොඩක් වෙලා ඉන්න එපා කියන්නේ ඔන්න ඔය නිසා ඉඳගෙන. හිටියාම අමාරුයි. මාත් වෙනවා. මාත් ජොසි අමාරුයි. දිගම දිග සරුංගලයකුත් තියෙනවා. දැන් පොඩ්ඩක් කතා කර හැකි. හරිද? සරුංගල දිග. මේ වෙන්න ලැබුණේ. හරි. ඉතින් මෙතන ගත්තොත් අර මම කිව්ව ලක්ෂණේ තියෙනවා. අපිට මේ අංශක 360ක් සම්පූර්ණයෙන් බලන්න පුළුවන් මෙතන ඉඳලා. ඉතින් ඉඳලා රාජසිංහ රත්තුමාගේ කතාව ඇත්ත වෙන්නද නේද? ඔව් ඒ ජනප්‍රවාදය අපිට පොඩ්ඩක් තහවුරු කරන්න පුළුවන්. තනිකර මේ සයිඩ් එක ගත්තොත් අවිස්සා වෙල්ල පැත්ත තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉර බහගෙන යන වෙලාවින්ද ඒක මාරු ලස්සනයි. ඔන්න සීතාව කඳුපන්ති ටික කොහොම ලස්සනට පේනවා. බාහන්න කොහසත් එක්කනේ ලස්සන. මේ බටහිර පැත්ත වෙන්නේ. ඔය බටහිර. බටහිර අහස. අර බලන්න මේ ඒ අඳුර අස්සෙන් එළිය එනවා. එළිය වැල්ලා දිනා නිකන් අර ධාරාවක් විදියට. හරි. ඉතින් ඔන්න දැන් අපිට අනිත් පැත්ත බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් හොඳටම පේනවා යකටුවාවයි ඒ වගේම මේ කොබෝතුරා ගල් දෙකයි ඔක්කොම බෑ පේනවා ලස්සනට. පන්සලයි. ඒ වගේම මේ කට්ටිය සරුංගල් යවනවා. ඔන්න 360ක් පේනවා කිව්වා තව ගන්න බෑ. මේ ලෝකේ පේනවා වගේ ලස්සන. ඔව්. අංශක 360ක් ඔන්න අපි කරකෙවුවා 360ක් බලා ගන්න පුළුවන්. හරි. දැන් අන්තිම ප්‍රශ්නේ. සඳගල ගැන ඔයාට මොකද හිතෙන්නේ? දැන් ෆස්ට් ටයිම් නේ ආවේ. පළවෙනි වතාවට ආවේ. ලස්සනයි. අපි ඉතින් දැන් ගොඩක් තැන්වල යනවනේ හැමතිස්සෙම. ඉතින් දැන් ගමේම තැනනේ. ගමේම තැන. ඉතින් ආසයි. ආපස්සරයක් එන්න ආසයි උදේවරුක. දැන් අපි හවස ආවා. හවස ආවා. ලස්සනයි. දැන් ඇත්තටම අපි දුර යනවා අර කියනවා වගේ. ඒත් ගොඩක් ගමේම ඉන්න අය දන්නෙත් නෑ මෙහෙම ලස්සන තැනක් තියෙනවා කියලා. ඔව් එන්නත් කම්මැලි ළඟ හින්දා. එහෙම එකකුත් තියෙනවා ළඟ වැටුනම තියන්නේ නෑනේ. එහෙම තියෙනවා. ඒත් ඉතින් මම නම් කියන්නේ ඇවිල්ලා බලන්න. දැන් ඇත්තටම අපි අපේ ගම කිව්වට අපි කිලෝමීටර් 10ක් විතර එහායින් ඉන්නේ. දැන් මේ ආසන්නේ තව ආසන්නම තැනක් නේ. ඔව් ආසන්නේ තව ගොඩක් අපිට අතර ආසන්න කට්ටිය ඉන්නවා. ඒත් සමහරට ඒ කට්ටිය ඇවිල්ලත් නැති අවස්ථා තියෙනවා. හරිද? එහෙම තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න. අපි දෙන්න මේ ගොඩාක් වෙලා බලන් හිටියා මෙතන අර ඉර බහින ඒ දර්ශනයේ මේ ලස්සන දර්ශනේ බලන්න. බලන්න. දැන් අපි ඒක වරටත් පෙන්වන්න තමයි හදන්නේ. හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි try එකක් දෙන්නම් zoom කරලා තියන්න. බාණ්ඩර වලාකුළු අස්සෙන් මේ අර බහින හිරු එළිය එහෙම නැත්නම් ඉර බහිනකොට ඒ එළිය අර නිකන් ජනේ වලාකුළු ටික කඩාගෙන යනවා වගේ පේනවා. ඒ කියන්නේ ජනේලකින් එළිය වැටෙනවා වගේ වැටෙනවා හරි ලස්සනට. ඒක මාරම දර්ශනය අපිට ඉරත් ඒ අස්සෙන් පේන යන්තමට. බලන්නනේ. ලස්සනට පේනවා. ඒ කැමරාවට පේනට වඩා ලස්සනට අපි දැනට පේනවා. ආ S2 බලන එකේ පේනවා. දැන් මේක මෙහෙම නම් හිතන්නකෝ සිරිපාදේට උදේට නේද? ඉර පානකට මොන වගේ අපි කියන්නේ අර හිරු සේවය නේද ඒකට කියන්නේ. ඉර සේවය කියලා කියන්නේ ඒක මොන තරම් මේ ලස්සනට පේන නැද්ද? තාම ඒක S2කින් හරියට බලා ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මළුවේ රැඳෙන්න බෑනේ කිව්ලා. ඉතින් මේ වගේ දර්ශනයක් ගත්තත් ඒකත් තියාගන්න ඉරේ දැන් අපිට හොඳටම එළියට පේන ඇතනේ. අපි
දෙන්න ඉතින් කල්පනා කරේ ගෙවල් වලින් එළියට ඇවිල්ලා චුට්ටක් මං කියන්නේ ගොඩාක් දුර නෙමෙයි චුට්ටක් ඇවිද්දත් ඔව් චුට්ටක් ඇවිද්දත් ළඟම තැනකනේ ඒ ඉන්නේ ඉතින් අපි ළඟම තැනක ඒ වුණත් ඒ විඳින්න දේවල් මාරු විදිහට තියෙනවා අපි ගෙදර හිටුවම හිතනවා නෑ නිදහස් ගෙදර ඉන්න එක එහෙමයි කියලා එනකොට ඊට වඩා ජීවිතය අර නිකන් විඳිනවා කියලා දෙයක් තේරෙන්න පොඩ්ඩක් එළියට ආවට පස්සේ නිවාඩු දවස කියලා ඉතින් ගෙදරටම වෙලා ඉන්න ඕනේ නෑ නේද චුට්ටක් එළියට ආවම චුට්ටක් නිවාඩුව තවත් හොඳ වෙනවා මං කියන්නේ අර ලොකු සල්ලියක් ඕනේ නෑ අපිට මේ එහෙම විඳීමක් කරන්න කියන්නේ සාමාන්‍යයෙන් තියෙන අතේ තියෙන ගාන දැන් මෙතෙන් එන්න අපිට මහ වේදමක් ගියේ නෑනේ වේදමක් ගියේ නැති තරම් ඉතින් ඒක නිසා එහෙම දේවල් තියෙනවා මගදී කඩචෝරු කන එක වෙනම කතාවක්. ඔව් ඒක වෙන කතාවක්. කොහොම හරි එහෙම තියෙනවා. ඉතින් මම එකයි කියන්නේ පුළුවන් තරම් ජීවිතේ අපි හැමදාම ජීවත් වෙන්නේ නැහනේ. පුළුවන් කාලේ ජීවිතේ විනෝදෙන් ඉන්න ඕනේ. හරිද? ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඒකම තමයි.